සුබ දවසක් වේවා යාළුවෝ හැම දිනාටම. අද පබා විත් ජපාන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ brand new iPhone වල මිල ගණන් කොහොමද කියලා. ඒ වගේම තමයි iPhone එකක් අලුතෙන් ගන්නව නම් කොහොමද ගන්නෙ? ඒ වගේම තමයි අලුතෙන්ම ඇවිල්ලා තියෙන iPhone 17 එක ගැනත් ඔයාලට බලාගන්න පුළුවන් මෙතනම මිල ගණන් කොහොමද කියලා. අලුතෙන්ම ගන්න ඕන. ඉතින් එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි මේ ජෝෂන් කියන ෂොප් එකට තමයි යන්න හදන්නේ. අපි මෙහෙම යනකොට ඔයාලට මෙතන පේනවා ඇති AU, Docomo, SoftBank එහෙම කියලා ටිකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ජපානයේ තියෙන මොබයිල් කැරියර්ස්. අර ලංකාවේ අපේ තියෙන Dialog, Mobitel, Etisalat වගේ. මෙතන තියෙනවා iPhone 17 Pro එකයි Pro Max එකයි දෙකම. ඔයාලට පේනවා ඇති මේ 17 Pro Max එකේ කලර් එකත් හරිම ලස්සන කලර් එකක් තමයි තියෙන්නේ. මේකේ කැම් එක අපි බලුවොත් එහෙම ඇත්තටම හොඳටම ක්වොලිටි එකකින් තියෙනවා නේ. ඔයාලට දැන් මෙතන නම් පැහැදිලිව පේන්නේ නැතුව ඇති. මම මොකද මේක වීඩියෝ එකක් දාලා තියෙන හින්දා ඇත්තටම හැබැයින් බලනකොට හොඳම ක්වොලිටි එකකින් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ක්වොලිටි එක මෙගාපික්සල් 48ක් තියෙනවා. ඉස්සරහට මම පෙන්නන්නම් ඔයාලට මේ වගේ ක්වොලිටි එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන iPhone Air එක. මේක අර 70 Pro Max එකටයි 70 Pro එකටයි වැඩිය ටිකක් ගණන් අඩුයි. ඒ කියන්නේ එතනත් කොළ 19 ගණක් වෙනවා. මේ බලන්නකෝ 1,93,900යි. මෙතන තියෙනවා කැම් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. iPhone Air එකේ තියෙනවා මෙගාපික්සල් 48ක්. ඒ වගේම තමයි iPhone 17 Pro එකෙත් මෙගාපික්සල් 48ක් තියෙනවා. ඒක ටිකක් වැඩි. ඒ වගේම තමයි iPhone 17 වලත් මෙගාපික්සල් 48ක් තියෙනවා. අපි දැන් බලමු මේ වගේ ගණන් කොහොමද කියලා. ඒ වගේම තමයි අපි දැන් ගෙවන්න ගන්නව නම් වාරික වශයෙන් කොච්චර ගාණක් ගෙවන්න ඕනද ඒ විස්තර ඔක්කොම මම දැන් ඔයාලට පෙන්නන්නම්. මෙතන ඔයාලට පේනවා උඩම තියෙනවා iPhone 17 Pro Max එක, ඊට පස්සේ තියෙනවා iPhone 17 Pro එක, ඊට පස්සේ iPhone Air එක. ඉතින් මේ හැම එකකම GB ගාණ වැඩි වෙන්න ගණන් වැඩි වෙලා තියෙනවා. ඔයාලට මුලින්ම මේ chart එකේ උඩම දකුණු පැත්තේ තැඹිලි පාටින් AU කියලා එකක් පේනව නේද? ඒ තමයි මෙහි අර මං කලින් කිව්වේ මොබයිල් කැරියර්ස් තියෙනවා කියලා ලංකාවේ වගේ. ඉතින් අන්න ඒ වගේ SoftBank, Docomo, AU කියලා අර මං පෙන්නුවේ අපි ඇතුළේ වෙනකොටම. අන්න ඒ වගේ මේ AU එකෙන් දාලා තියෙන එක තමයි මේ තියෙන්නේ. මම මෙතන දැන් කියන්නම් 17 Pro Max එක ගැන. ඉතින් ගෙවන්න ගන්නවා නම් වාරික කීයක් ගෙවන්න ඕනද? ඒ වගේම තමයි එක වාරිකයකට කීයක් ගෙවන්න ඕනද? ඉතින් මේ දේවල්. ඊට පස්සේ ඔයාලට ඒ විදිහටම බලාගෙන 17 Pro එකේ ඒ වගේම Air එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා 17 Pro Max එකේ GB ගාන. 256 GB. ඒක වෙනවා මෙහි සල්ලි වලින් 2,40,900. ඊට පස්සේ තියෙනවා 512 GB එක 2,84,900. 1 TB එක තියෙනවා 3,28,900. ඒතර 2 TB 3,99,900ක්. ඉතින් මේ විදිහට තමයි මේකේ GB ගාන වැඩි වෙනකොට ගණන් වැඩි වෙලා තියෙන්නේ. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම 256 GB බුන්කත්සු බරයි විදිහට ගන්නවා නම් ඒ කියන්නේ ඔයාලා වාරික වශයෙන් ගෙවන්න ගන්නවා නම් පළවෙනි වාරිකේ මෙතන තියෙනවා 4,854යි. ඊට පස්සේ 4,843 ගානේ වාරික 22ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම දැන් අපි ගෙවපු වාරික කීයද? වාරික 23යි. ඊට පස්සේ දැන් අවුරුදු දෙකකටනේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ අන්තිම වාරිකේ තියෙනවා මෙතන පහළ 1,29,500යි.
ඉතින් මෙයාලගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අර වාරික 23ම ගෙව්වට පස්සේ ඔයා මේ මොබයිල් කැරිය එකේම අලුත් ෆෝන් එකට මාරු වෙනවා නම් ඒ කියන්නේ දැන් මේක AU නේ මේ AU එකේම ඔයා අලුත් ෆෝන් එකකට මාරු වෙනවා නම් මේ අවසන් වාරිකේ ගෙවන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මෙතන විදිහට නම් මේ 1,29,500 ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් ඔය අලුත් ෆෝන් එකකට මාරු වෙන්නේ නැත්නම් මේ 1,29,500 ගෙවන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මෙයාලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙයාලගේ මේක එක ප්‍රෝග්‍රෑම් එක මොබයිල් කැරියර්ස් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් මේ 256GB එකේ මම අර කිව්වේ කොටස් වශයෙන් ගෙවනවා නම් කොහොමද වාරික වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහටම ඔයාලට මෙතන 512GB 1TB 2TB ඒ වගේ ඒ අර මේ GB ගාන වැඩි වෙනකොට කොහොමද ගෙවන්න වෙන ගණන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට දැන් 17 Pro එකේ ඒ වගේම Air එකෙත් කොච්චර ගාණක් ගෙවන්න ඕනේද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයා Android පාවිච්චි කරන කෙනෙක් නම් මෙතන තියෙනවා Google Pixel 10 එක 1,28,900යි. ඉතින් මේ වගේත් GB ගාන වැඩි වෙන්න ගණන් වැඩි වෙනවා. ඔන්න ඉතින් මේ වගේත් අර අපි ගෙවාගෙන යනකොට එක ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඉතින් මම ඒ හැම එක ගැනම මෙතන කියන්න යන්නේ නැහැ. මම ඔයාලට මේ වගේ ගණන් කොහොමද කියලා පෙන්නගෙන යන්න. මෙන්න තියෙනවා Galaxy S25 එක. ඒක වෙනවා yen 1,35,800. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති iPhone 17 Pro Max එක අපි brand new ගන්නවා නම් කොහොමද ගණන් වෙන්නේ කියලා. ඒ වගේම තමයි තව තිබ්බ iPhone Air ඒ වගේ එක වර්ග තිබ්බනේ iPhones වල. ඉතින් මේ වගේ ගණන් කොහොමද එන්නේ කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතන එක shops අනුව ගණන් වෙනස් වෙනවා. ඉතින් මේ වගේ තමයි ඉතින් තියෙන්නේ. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පබාවිච්චෙන් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝස් වල ජපන් අලුත් වචන ඒ වගේම ගොඩක් අරගෙන ආවා. ඉස්සරහටත් මොන වගේ වීඩියෝස් අරන් එන්න ඕනද කියලා ඔයාලට පුළුවන් නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.